සුබ දවසක් ඔයාලා හැමෝටම උන් ඉතින් ගොඩ දවසකින් අපිට වීඩියෝ එකක් ගේන්නත් බැරි වුණා. ඒ නිසා මම ඔයාලත් එක්ක එකතු වෙලා අද කිචන් එකේ ටිප්ස් ටිකකුයි තමයි කියන්න හදන්නේ. අපි බලමුකෝ මේ මොනවද කියලා. ඔයාලා මාර හැමෝම ගොඩක් දන්නවා. ඒත් ප්‍රයෝජනෙට ගන්න නැති නොදන්න අයටත් දැනගන්න තමයි මම මේ ටික ඔයාලටද කියලා දෙන්නේ. අපි ගෙදරට එක එක බඩු ගෙනාවම පැකට් වර්ග ගෙනාවම හැම වෙලෙම කපන්න කරන්න ඕනම අපිට දුවන්න වෙනවා හතර වටේම. අන්න ඒ වගේ එකක් අතර කරගන්න අපිට පුළුවන් කුස්සියේ අපිට කපන්න කරන්න තියෙන පැකට් කපා ගන්න මෙන්න මේ වගේ කතුරක් ළඟ තියාගන්න. එතකොට අපිට හරිම ලේසියි පැකට් එකක් මොනවා හරි කපන්න වුණාම හොය ඉන්න දෙයක් නැහැ. අපේ අපි ළඟම කතුරක් තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ කතුරක් අපිට ළඟ පහතකින් නිතරම හැංගෙටන තැනකින් තියාගන්න පුළුවන්. ඒ වගේම කතුර කැපෙන්නේ නැති අවස්ථාවලදී ගොඩක් වෙලාවට මෝහත යනවා ටික දවසක් යනකොට අන්න ඒ වගේ වෙලාවට ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ ඉවර වෙච්ච බෙහෙත් කාඩ් එකක් අරගෙන මෝහත් වෙන්න මෙන්න මේ විදිහට කපා ගන්න. කතුරු මෝහත් කරන්න මෙන්න මේ විදිහට බෙහෙත් කාඩ් එකක් කපා ගත්තාම අපිට නැති වෙලා තියෙන මෝහත නැවත ලබා ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට ඔයාලට පුළුවන් ඒක කපා ගන්න. ඒ මම ඔයාලට කියලා දුන්නේ පළවෙනි කිචන් ට්‍රිප් එක. ඔන්න මම ඔයාලට දෙවෙනි එක විදිහට කියලා දෙන්නේ අපි නිතරම පිහිය පාවිච්චි කරනකොට පිහි දෙකේ මෝහත යනවා. මොකද අපි ඇඹුල් ಜಾති ලූණු සුදු ලූණු කපනකොට පිහි දෙකේ මෝහත යනවා. අන්න ඒ වගේ අවස්ථාවකට ඔයාලට පුළුවන් පිහි දෙකක් අරගෙන පිහි දෙකේ මෝහත් එක තියෙන පැත්තට ඔන්න ඔය විදිහට ගා ගන්න. මේ දෙකේම තල දෙක මේ විදිහට හොඳට ගාගත්තාම අපිට ලේසියෙන්ම පිහිය මෝහත් කරගන්න පුළුවන්. ඔයාලට තුන්වෙනි එක විදිහට මම කියලා දෙන්න යන්නේ අපි ගෙදරට කියන කුළු බඩු වර්ග බෝතල් වලට අහුරනවා. ඒවා ටික දවසක් යනකොට සුවඳ නැති වෙලා යනවා. එහෙම නැත්නම් පුස් ගඳක් වගේ එනවා. එහෙම නැත්නම් පුස් කනවා. අන්න ඒ වගේ අවස්ථාවට ඔයාලට මොනවාද කරන්න පුළුවන් කියලා. මම ඔයාලට කිව්වා අපිට කතුරක් ඕන වෙනවා කියලා. මේ බලන්නකෝ. මටත් කතුරක් ප්‍රයෝජනවත් වුණා. පැකට් ටික කපා ගන්න. බඩු ඉවර වෙලා තියෙනවා. මම ඒ ටිකක් දාලම ඔයාලට මොකද කරන්න කියලා පෙන්නන්නම්කෝ. මේ විදිහට ඉවර වෙලා තියෙන බඩු ටිකක් දාගෙනම මම ඔයාලට කියලා දෙන්නම් මොකද කරන්නේ. මෙන්න මේ වගේ අපි මිරිස් 3-5 දාගත්තට පස්සේ ඒ වගේ සුවඳ යනවට පුස් කනවට ඔයාලට පුළුවන් ඔයාලා පාවිච්චි කරන ලුණු කුඩු තියෙන්නේ. ලුණු කුඩු වලින් ටිකක් දාලා ඔය විදිහට ලුණු කුඩු ටිකක් එකතු කරන්න. බෝතලේ හොඳට මූඩිය වහලා ලුණු කුඩු කවලම් වෙන්න ඔන්න ඔය විදිහට කවලම් කරගන්න පුළුවන් ඔයාලට. ඔන්න ඔය විදිහට බෝතල් ටික හොඳට සීල් වෙන්න වහන්න. ඊපස්සේ මෙන්න මේ විදිහට කවලම් කරගන්න පුළුවන්. ඔයාලා දැන් පැකට් කපලා දාගත්තනේ බෝතල් වලට. අන්න ඒ වගේ කපලා දාලා ඉතුරු වෙන ටික තියෙනවනේ. මොකද අපි ලොකු පැකට් එකක් ගෙනාවම මේ ඔක්කොම මේ බෝතල් වලට දාන්නේ ඉතුරු වෙනවා. අන්න ඒවා ඔයාලට පුළුවන් මේ කපපු කට එක්ක සීල් කරන්න. එහෙම නැත්නම් පුලන් වදි වෙන්නේ නැති වෙන්න මෙන්න මේ විදිහට නමලා හොඳට උඩට පුලන් වදින්නේ නැහැ. සුවඳ යන්නේ නැහැ. මේ විදිහට නමලා රබර් බෑන්ඩ් එකක් දාගන්න. ඔන්න ඔය විදිහට රබර් බෑන්ඩ් එකක් දාගන්න. මේ ඔයාලා දකින්නේ මම මේ විදිහට කලින් රබර් බෑන්ඩ් එකක් දාලා අරන් තියපු එක. ඒකත් මේ විදිහට භාජනයට දාගන්න.
මේ කලින් අරන් තිබ්බ තේ කොළ එකක් ඔන්න ඔය විදිහට එකත් මම වාදනයට ඉතින් ආයෙ නැවත ඉතුරු ටික හුලම් වදි නැති වෙන්න මෙන්න මේ විදිහට හොඳට රබර් බෑන්ඩ් එකක් දාලා සීල් කරලා අයින් කරලා තියෙනවා. ඔයාලා ගෙදරට කියන පොල් තෙල් තියනව නේද? ගොඩක් වෙලාවට ඒවා ගේන මාසයකට හරියන්න. අන්න ඒ වෙලාවට මාසේ අවසාන වෙනකොට පොල් තෙල් වල මුඩු රහක් ගන්නවා. අන්න ඒක නැති කරන්න අපිට පුළුවන්. ඔයාලා ගේන පොල් තෙල් බෝතලයට මෙන්න මේ විදිහට පොල් තෙල් බෝතලේ කටට ලුණු කුඩු ටිකක් එකතු කරන්න. ඔන්න ඔය විදිහට පොල් තෙල් බෝතලයට ලුණු කුඩු ටිකක් එකතු කරාම පොල් තෙල් එක මුඩු ගඳ ගහන එක නැති කරගන්න පුළුවන් අපිට. ඒකට හොඳට මූලිය වහලා තියන්න මේ විදිහට පොල් තෙල් බෝතලයට ලුණු කුඩු ටිකක් එකතු කරන්න. ඔයාලට පේනවද මේ මම අරන් තියෙන්නේ මොනවද කියලා? ඔයාලා දන්නවනේ වියලි මිරිස්, කුරුඳු, කරපිංචා, රම්පේ ඔන්න ඔය ටිකක් අරගෙන ඔයාලගේ ගොඩක් ගෙදර වලට ගේන හාල් එහෙම නැත්නම් කඩල කව්පි පරිප්පු පාන් පිටි ඒවට ගුල්ලෝ පණුව හැදෙනව නේද? අන්න ඒක නැති කරන ක්‍රමයක් තමයි මේ. ඊට පුළුවන් ඔයාලගේ පරිප්පු බෝතලේ ගුල්ලෝ හැදෙන එක නතර කරගන්න මෙන්න මේ විදිහට වියලි මිරිස් කරල් දෙක තුනක් කපලා දාලා ඊට අමතරව කුරුඳු රම්පේ කෑල්ලක් කරපිංචා ටිකක් දාලා තියන්න. එතකොට අපිට පරිප්පු එකේ ගුල්ලෝ හැදෙන එක නැති කරගන්න පුළුවන්. මේ විදිහට මිරිස් කරල් ටිකක් කපලා මේක පරිප්පු එකට විතරක් නෙමෙයි ඔයාලට පාන් පිටි වලට ඒවට එකතු කරගන්නත් පුළුවන්. රම්පේ කරපිංචා දානකොට තෙත තියෙන ඒවා දාන්න එපා. හොඳට වියලි ඒවා තමයි දාන්න ඕන. විදිහට පරිප්පු බෝතලයට දාන්න. එතකොට ගුල්ලෝ හැදෙන එක නැති කරගන්න පුළුවන්. ඔයාලා ගන්න හාල් තියනවනේ. හාල් තියෙන භාජනයේට හරි හාල් තියෙන කවරේට හරි ඔයාලට පුළුවන් අර විදිහටම රම්පේ කරපිංචා ටික එකතු කරන්න. එතකොට ගුල්ලෝ පණුව හැදෙන එක නැති වෙනවා ඔන්න ඒ විදිහට. පාන් පිටියකටත් ඒ විදිහටම එකතු කරන්න පුළුවන්. උලම් වඩි නැති වෙන මූලිය හොඳට වහලා අරන් තියන්න පුළුවන්. ඔයාලගේ සිංක් එකේ කහට එහෙම නැත්නම් එක එක ජරාවල් හැදිලා තියෙනව නේද අවර්ණ වෙලා. අන්න ඒ වගේ වෙලාවකට ඔයාලට පුළුවන් බේකින් සෝඩා එහෙම නැත්නම් ආප්ප සෝඩා ටිකක් එකතු කරන්න. ඔන්න ඔය විදිහට බේකින් සෝඩා ආප්ප සෝඩා ටිකක් එකතු කරලා විනාඩි 5ක් විතර තියෙන්න අරින්න. විනාඩි 5කට විතර පස්සේ ඔයාලට පුළුවන් හොඳට මෙන්න මේ විදිහට සිංක් එක හොද ගන්න. එතකොට අර කහට පැල්ලන් අවර්ණ වෙලා තියෙන තැන් හොඳට ක්ලීන් වෙනවා. ඔය විදිහට අතුල්ලගෙන හොද ගන්න පුළුවන් ඔයාලට.
බලන්නකෝ. එහෙම හොදගත්තට පස්සේ සිංක් එකේ අර තිබ්බ කහට බැල්ලන් කුණු දූවිලි ඒ ඔක්කොම අයින් වෙලා තියෙනවා. හොඳට පිරිසිදු වෙලා තියෙනවා. සිංක් එකක් වුණාම නිතරම වියලිව තියෙන්න ඕන. එහෙම නැත්නම් ඉක්මනටම ජරාව රැඳෙන තැනක් තමයි සිංක් එක කියන්නේ. ඔයාලට පුළුවන් ඔයාලා රැයට කුස්සිය අස් කරනකොට හැමදාම සිංක් එක ක්ලීන් කරන්න. එතකොට අර විදිහට ඉඳුල් ಜಾති බැඳෙන්නේ නැහැ. සුද්ධ කරන්න අපහසුයක් දැනෙන්නේ නැහැ. ටක් ගාලා ක්ලීන් කරගන්න පුළුවන්. නැත්තම් ගොඩක් වෙලා වෙහෙසක් යන තැන තමයි සිංක් එක කියන්නේ. ඊට අමතරව තව දෙයක්. ගෙදරක සිංක් එක පිරිසිදුව තියෙන්න ඕනේ නැත්නම් ගෙදරට පිට කෙනෙක් ආවහම වතුර එකක් බොන්න හරි කුස්සියට ආවොත් ඔයාලා සිංක් එක බලන්න බැරි තරම් කැතයි නම් එයාලට අපේ ගෙදරින් කෑම එකක්වත් කන්න තරමක්වත් වතුර එකක් බොන්නවත් හිතෙන්නේ නැහැ. මොකද ඒ තරම් අපිරිසිදුයි කියලා එයාලා තීරණය කරනවා අපේ සිංක් එක දැක්කම. ඒ නිසා ඔයාලා හැම නිතරම සිංක් එක නම් පිරිසිදුව තියාගන්න ඕන. ඔන්න ඔයාලට මම අද කිචන් ටිප්ස් ගොඩක් කියලා දුන්නානේ. ඔන්න තව එකක් කියලා දෙන්න තමයි යන්නේ මම. මොකද අපි නිතරම පොල් ගන්න කම්මැලි. එහෙම පොල් ගන්න කම්මැලි අයට ඉක්මනට වැඩ ටික ලේසි කරගන්න ක්‍රමයක් තමයි මේ. ඔයාලට නිවාඩු දවසට ඔයාලට ඉදිරි දවස් 2-3කට අවශ්‍ය ප්‍රමාණයට පොල් ටික ගාලා ඔයාලට කන්ටේනර් වල දාලා තියන්න පුළුවන්. මාත් අද ඒක තමයි මේ කරන්න හදන්නේ. පොල් වතුර කියන්නේ ගොඩක් ගුණ જાතියක්. ඉතින් ඔයාලා පොල් ගෙඩියක් බින්දන වෙලාවට පොල් වතුර ටික අහක දාන්න නැතුව ඒ ටික ඔයාලට බොන්න ගන්න පුළුවන්. ගොඩක් ගුණ දෙයක් තමයි පොල් වතුර. ඉතින් මාත් පොල් වතුර ටිකකුත් දීලාම වැඩේ පටන් ගන්න තමයි හදන්නේ. ඔන්න මාත් පොල් ටික ගහ ගන්න තමයි හදන්නේ. ඉස්සරහ දවස් 2-3කම හරියන්න තමයි මේ පොල් ගහ ගන්න. එතකොට මට ඕනම වෙලාවට පොල් ගගා ඉන්න දෙයක් නැහැ. අවශ්‍ය කරන දේ හදා ගන්න ලේසි. අරම ලේසි මේ විදිහට කරාම ඔයාලා මේ විදිහට කරලා කන්ටේනර් වලට හරි දාලා ඉන්න නැත්නම් අවශ්‍ය වෙන ප්‍රමාණයට බෑග් වලට දාලා හරි පොල් ටික එකතු කරලා තියාගන්න පුළුවන්. ඔන්න මම පොල් ටික ගාලා ඉවරයි. දැන් මම මේ ටික වාජනේට අහුරන්න තමයි හදන්නේ. ඔයාලට පුළුවන් අද දවසේ පාවිච්චි කරන ඒවා ඕනනම් වෙනම කප් එකකට අහුරන්න. එහෙම නැත්නම් එකම කප් එකකට දාලා තියන්නත් පුළුවන්. එහෙම ඊට වැඩිය ලේසි දවසේ අවශ්‍ය ප්‍රමාණයට පොඩි පොඩි කප් වලට දාලා මේ ටික ෆ්‍රිජ් එකේ දාන එක. ඉතින් පොල් ටික ඔක්කොම ඉතින් හොඳට මූඩිය වෙන්න වහලා ඔයාලට අද දවසේ පාවිච්චි කරන පොල් භාජනය වලට ෆ්‍රිජ් එකේ පහළ කොටසෙත් අනිත් දවස් වලට ගන්න ටික ෆ්‍රිජ් එකේ ඉහළ කොටසෙත් ඔයාලට මේ විදිහට අහුරන්න පුළුවන්. ඔයාලට කියන්න ඕන දෙයක් තමයි තව. ඔයාලා පොල් ගෑවට පස්සේ ඉරමණී තලේ හොඳට මේ විදිහට කිරිසිදු කරලා තියන්න ඕන වියලෙන්න නැත්නම් මේකේ පණුව විස බීජ රැඳෙනවා. ගොඩක් ඔයාලා බලන්නකෝ අර මේසෙට හයි කරන හිරමන. මේසෙට හයි කරන හිරමනේ දවස් 2-3ක් එක දිගට පොල් ගාලා සුද්ධ කරන්න නැතුන් තියලා බලන්නකෝ. ඔයාලට තුන්වෙනි දවසේ ඒක පිරිසිදු කරනකොට දකින්න පුළුවන් ඒකේ පණුව කොච්චර හැදිලා ඉන්නවද කියලා. අන්න ඒ නිසා ඔයාලා පොල් ගෑවට පස්සේ දවස ගාන ඔයාලා හිරමන තලේ හොඳට පිරිසිදු කරලා වියලෙන්න තියලා ඔයාලට පුළුවන් තලේ මෙන්න මේ වගේ හිරමණයට මෙන එකකින් ආවරණය කරන්න හරි එහෙම නැත්තම් වෙන මොකකින් හරි කමන්නේ හිරමණේ තලේ හොඳට වහලා තියන්න පුළුවන් හුණු කැරපොත්තකින් ආරක්ෂා වෙන්නත් එක්කම. ඔන්න මම අද ඔයාලට කිචන් ටිප්ස් ගොඩක් කියලා දුන්නා. ඉතින්
ඔයාලා මං අද කියලා දීපු වගේ ඔයාලා ජීවිතේට මොනවා හරි දෙයක් එකතු කරගත්තා නම් එහෙම නැත්නම් මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා නම් ඒක තමයි මම මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන ආයේ හමු වෙන්නම් කියලා බලාපොරොත්තු වෙන ගමන් අද දවසටත් මං ගිහින් එන්නම්. මාත් එක්ක එකතු වෙලා හිටියට ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි.